හෙලෝ ඉතින් කොහොමද මගේ යාළුවනේ ඔන්න ඉතින් අද ආවිෂා ගෙනලා තියෙනවා තවත් සුපිරිම වීඩියෝ. අත්‍තරම අද ගෙනාව ඉතින් මාල් ටැංකියක් හදන වීඩියෝ. දැන් අපේ ගෙදර මාල් ටැංකියක් හදනවා. මම ඔෆ් කැමරා කට්ටියත් එක්ක සෙට් වෙලා මාල් ටැංකියක් හැදුවා. එහෙනම් අපි ගිහලා බලමු කොහොමද මාල් ටැංකිය හදන්නේ කියලා. මේ විදිහට ඔකලා විතරක් හදාගන්න මාල් ටැංකිය. එහෙනම් චා අපි මෙන්න මේ විදිහට පෙට්ටි ටිකක් ගහගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේ මාල් ටැංකිය හදන ප්‍රමාණය මෙහෙම වට කරගෙන ඊට පස්සේ මේ කුට්ට කොන්ක්‍රීට් වෙන මේ වගේ දාගෙන තියෙනවා හනලා. මේ වගේ වටේ මේක ගහගෙන ඊට පස්සේ මේ තව මෙන්න මෙහෙම බටේකුත් දාගෙන තියෙනවා. ඔයගොල්ලෝ බලන්න දැන් මොකද්ද මේ බටේ කියලා. මේ බටේ මෙතනින් මෙහෙම එළියට සෙට් වෙනවා මෙන්න මෙතනින්. ඔව් මේකේ තියෙන්නේ ටැංකිය වසුරස් කරගන්න හදිසියේ පිරිසුදු කරන්න ඕන දවස් වලට මේකෙන් තමයි වතුර අයින් කරන්න ඉතින් ඉන්නේ. මේක මෙච්චර උසට තියන්නේ නැහැ. පස්සේ අයින් කරනවා. දැන් කොන්ක්‍රීට් දාන හින්දා අයින් කරේ බදාම දැහින්ද. තාම මෙච්චර තියන්නේ. දැන් අර පැත්තේ බදාම අනනවා. අපි එනං ඉතුරු වැඩිය සට ගාලා කරමු. මෙන්න මෙතන කම්බිය දාලා තිනවා. මෙතනට කණුවක් එනවා. දැන් අපි මේ වීදුරු දෙකක් ගෙනාවා. වීදුරු දෙකකුත් අල්ලන්න. එහෙනම් අපි ඉතුරු වැඩිය සට ගාලා කරමු. දැන් මෙන්න මේ හරියට වෙනකම් මේක වැඩේ ඉවර කරලා තින්නේ. වීදුරු දෙකක් දැම්මා මෙන්න මේ විදියට. මේ පැත්තට අන්නර පෙට්ටි ටික පාවිච්චි කරලා තමයි මේ විදියට ගැහුවේ. ඊට පස්සේ මේ ආයේ තව තට්ටුවක් බදාම යනවා. අපි නම් ඒ ටිකත් හැමිට කරගන්න දී කරමු. ඔන්න වල්පංගෙදී වැඩක් කරන්නේ වයිනෝ අනේ මන්ද මොනා කරන්නද කියලා. මේක හේතු වෙලා නේද? ඔය උඩු පොළවල හරි හරියට අත ගන්නව කියන්නේ. අර ගහන්න අර කලම්පෙට අනේ යට එනේ ගන්න. ඉතල කම්පි දෙක දාලා කරනවා. පෙර කර. හරි ඔය හිර කරලා. පිටි හිර වෙන්න ඕන තව. ඔන්න එහෙම ලඟ වෙන්න එපා. මේක ගිහින්නේ. මේක කොහෙද? මේකත් ගිහින්නේ. උනේ. අන්න හරි යට. අරින් ඇදිලාද හේතුලාද? මේ ගල්ලන පුතු බලන්න. අන්න සිට එතන බලන්න හේතුලාද කියලා. රිපෝට් එකේ විදුරුවට. විදුරුවට හේතුලාද කියලා බලන්න බැත්ත. හරි නේද? හරි. හොඳට බලන්න ඕක. බින්දි අරින්ද බලන්න. උඩි හොඳ අනේ බලන්න. උඩි. නිවුන බැලුවත් තමයි. දැට නේ උඩ හරි බලන්න ඕනේ. බයින්දින් දබල් දාන්න. අතර කොටක් හතරයි. ඕන පෙට්ටියක් කියලා කරන්නේ මොකක්ද? දැන් යට කලන්ත නැත්නම් හරි. ඉතින් අපි ඔෆ් කැමරා වැඩ ටිකක් කළා. මෙන්න එයාගේ බ්ලොග් ගල් ටික පිටි වලට බැන්දා. බ්ලොග් ගල් වලින් වටෙන් බැන්දා. ඊට පස්සේ පිටට හයි කරා අර වගේ අනුකුක් ගහුවා. බ්ලොග් ගල් ටික දාලා තියෙන්නේ. ඉතින් මේකට පොඩ්ඩක් කපරානුවක් වගේ වටේට ගහ ගන්න ඕන. ඊට පස්සේ ඇතුළට ටයිල් අල්ලනවා. දැන් හදාගෙන තියෙන්නේ ටිකක්. තව චුට්ටයි. මෙන්න මේ බට කැල්ල දැන් තිබ්බා. දිසේ දිය ඇල්ලක් දාන්නොත් දාන්න.
ඔන්නව තමයි ඉතින් අපේ ටැංකියේ වැඩ වෙගෙන යන්නේ. අපි ඉස්සරහට බලමු මොනවද තාම වෙන්නේ කියලා. ඔන්න දැන් අපි මෙන්න මේ විදිහට තමයි හදලා තින්නේ. කපරාරුව ගැහුවා. ඊට පස්සේ බිත්තියේ ටයිල් ටිකක් ඇල්ලුවා. දැන් මේ වැස්සෙත් වහලා තියෙන්නේ. එළියට මොකද කරන්නේ? මේ කොන්ක්‍රීට් එක ගන්නට පාරද? ඒතර අනිත් පැත්තේ මේ ග්‍රවුන්ඩ් වාසියත් එක උඩ වැඩියෙන් එනවාද? ඒ කියන්නේ මේක දැන් මං අහන්නේ අනිත් එක ඊළඟ ඔන්න ඉතින් අපේ ටැංකියේ ෆයිනල් වැඩ ටික කළා. ටයිල් ටික ඇල්ලුවා. අනුවටේට ඇල්ලුවා, අරේට ඇතුළට ඇල්ලලා ඔක්කොම ඉවරයි. ඊට පස්සේ මෙන්න මේ වගේ ටයිල් මත වුණා. ඊට පස්සේ මෙන්න මේ වගේ අර සිංජේනි චුට්ටක් ගාලා දැම්මා මගින්ද. ටයිල් චුට්ටක් ගේන්න ඕනේ. එහෙම ආදි වුණා. ඊට පස්සේ අතෝ චුට්ටක් හොදලා දැම්මා. දැන් තියෙන්නේ තව ටයිල් ටිකක් ගෙනල්ලා අල්ලන්න ඕන. ඊට පස්සේ මේ ටයිල් වලට මේ ගන්න ඕන මෙව් එක. අර මොනවාද රීස්ටයිල් වල ගන්න මට ඒක නම්ම දැන ඒක ගන්න ඕන. ඊට පස්සේ මේකේ වතුර ලීක් වෙන්නේ නැති වෙන්න තව කිමිකල් එකක් දාන්න ඕන. ඒ ටික දැන් ගෙනහලා තින්නේ. අපි ඒ ටික දාන්න ඕන. එහෙනම් ඒ වෙටියක් කරමු. ඉතින් අපි අර සීල් වෙන ටයිල් අස්සේ ගහන මෙව් එක. ටයිල් වල ඇල්ලුවට පස්සේ ගන්න. ඊට පස්සේ මේක තමයි වතුර ලීක් වෙන්නේ නැති වෙන්න ගෑවේ. සිමෙන්ටෝ ටයිල් වාස් ග්‍රවුන්ඩ් ඇඩ්මික්චරය. ඔයගොල්ලන් පුළුවන් මේක කඩින් ගන්න. ඊට පස්සේ මේ තමයි ටයිල් අතර ගන්න එක. යහම තමයි ඔක ගෑවේ. එහෙනම් අපි ඊටර ටිකට යන් සටස් ගන්න. මෙන්න දැන් අපේ පොණ්ඩිගේ තත්ති. අපි ටයිල් වලට අර මෙව ගෑවා. ඊට පස්සේ දැන් මෙන්න මෙතනට පයිප් වයින් එකක් දාන්න යන්නේ. වතුර ගන්න ටැංකියට. දැන් මේ ගේට් වේල් එක ටයිට් කරනවා. පුල් ටයිට් කරගත්තා. ගේට් එක දාගන්න ඕනලාට වතුර නවත්තන්න ඕන. නහනෝ. මේක අලෝ ගන්න. මේක අලෝ මෙතන හරි.
දැන් අඩියෙත් අර වෝටර් සීල් මෙව ගාවා. ඊට පස්සේ ඒ වතුර ටික පිරෙව්වා. මෙන්න මේකේ වතුර පුරවන්න අපි හැදුවේ. බටර් ලයින් එක දැම්ම ගෙලින් මතන්ට. මෙන්න මේක අරපු ගමන් ඊට පස්සේ ගොඩක් වතුර දාන ගියේ නෑ මුලින්. අපි මේකට පොල්ලෙල් ටිකක් කෙසෙල් බඩ ටිකක් දාන්න ඕන පල්ලේ ඉන්න මේකේ සිමෙන්ති සියන්න. අපි එහෙනම් ටක් ගාලා ඒ වගේ ගහලා දාමු. යා. ඔන්න ඉතින් අපි පොල්ලෙල් තියෙන තැනට ආවා. පොල්ලෙලි චුට්ටක් දාන්න ඕන. පල්ලේ නම් ඒතර සිමෙන්ති සියනවා මාළු දාමන කිසි ප්‍රශ්න නෑ. අකුල මේ හැබැයි මෙහෙම කරන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මේ පොල්ලේ දාන කාලේ මතුරු ගොඩක් ඇති වෙන්න පුළුවන්. හින්දා දවස් දෙකෙන් දෙක වගේ වතුර මාරු කරන්න. මොකද මතුරු හැදෙන්න පුළුවන්. ඒ හින්දා ඒ ගැන පොඩ්ඩක් අවධානය යොමු කරන්න මතුරු හැදෙන එක ගැන. ඔයගේ එහෙනම් පොල්ලේ ටික දාමු. අපි පොල්ලේ වලට අමතරව මේ කෙසෙල් බඩක් දාන්න යන්නේ. පල්ලෙන්න තමයි ඉතින් ඔක්කොම. චබු දාන්න. චබු යාන්න රත්තරන් යාළුවනේ. මේ මං කෙසෙල් පොල්ලේ ටිකුත් දැම්ම. දැන් ඉතින් මේකත් මේ වගේ දාන්නේ. වතුර පල්ලේ නෝ. සිමෙන්ති සීම වලට ඇදලා ගන්න. වගේ කෙසෙල් බඩ ටිකුයි පොල්ලේ ටිකුයි ඔකලා දාන්න අනිවාර්යෙන්ම. එහෙනම් යමු. හලෝ ඉතින් කොහොමද? අද අපි යන්නේ මාළුන්ගේ වහලා ගන්න. දැන් මාළුන්ගේ හිතේ ටික දවසක් කරා. අපි යන්නේ වහලා ගන්න මල්ලා. මෙන්න මේ වගේ අමානසික කෙනාව. ඊට පස්සේ මෙන්න මේ වගේ අකඩ බට ගෙනා. අපි දැන් මේකේ වහලා ගහනවා ටිකක්. අපි එනවා වහලා ගහලා හම්බෙමු. අපි වහලා ගහගත්තා. ඊට පස්සේ වතුර ටිකක් පිරෙව්වා. දැන් මාළු ගහලා තියෙන්නේ. ඉතින් මාළු දාමු. දිවත් ලයිනවා. දිවත් අදිනා. අර මේ යටින් වහල්. ඕක පිටින්ම දාන්නකෝ වතුරට පිට. දීහන්න එපා යන්න එපා. කාටද යන්නේ? ඔව් මම කාටද වන්නන්නේ. ඔයා ළඟ නැත්නම් මම අල්ලන්නේ. ඔය පන්නන කොට වෙන්නේ. ඒක දාලා. ගොරාමිලා දෙන්නයි කාෆ්ට දෙන්නයි ඉන්නෝ. ඕකම වතුර බන්. වතුර බල කටාරින්න නෙමෙයි. ඔන්න දැන් අපි මාළු දානවා. මාළු වලින් දාස් කරා. මුද ලයිට් යන්නේ. මුද ලයිට් යන්නේ. කොහෙද? අර කැෆින් එකෙන් දන්නේ නේ. එදාද? ගුරාමිලා හොයන්න. ඉතින් ඔන්නම තමයි අපේ ඉතින් මාළුන්ගේ වීඩියෝ එක ඉවරනේ. ඉතින් ඔයගොල්ලෝ ටැංක් එකක් හදලා බලන්න මොන වගේද කියලා. එහෙනම් අතට ගිහිල්ලා ඉන්නම් තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. එහෙනම් ඔන්න ආයුෂාගේ ආයුෂාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. එහෙනම් ගිහිල්ලා ඉන්න.